ඇට්ලාන්ටිස් වගේ ලෝක හොයාගන්න බැරි වෙච්ච ප්‍රධානතම ප්‍රදේශ සහ ප්‍රධානතම භාණ්ඩ තියෙනවා. ඉතින් මේ වගේ බුදුදහමෙන් තවත් වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අනුතත්ත්ව විල. ඉතින් බුදුදහමේ බොහෝ ස්ථානවල සඳහන් වෙන මේ අනුතත්ත්ව විල කොහෙද තියෙන්නේ? ඇයි මේක විශේෂ වෙන්නේ? කතා කරමු. ඉතින් එහෙනම් අපි මේ රහසක් හොයාගෙන යමු. හයන් කියලා පුරාවිද්‍යාඥයෙක් ඉන්දියාවේ මේ අනුතත්ත්ව විල හොයා. ඉතින් මේක ප්‍රමාණය අසල තියෙන විල. ඉතින් මෙතන විල් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් තමයි මාංශ විල. අනිත් එක තමයි රාක්ෂ විල. ඉතින් මේ දෙකෙන් මාංශ විල කියන්නේ ලෝකෙ තියෙන පිරිසිදුම් මිරිජියතරේ තියෙන විල. අනිත් එක තමයි රාක්ෂ විල. ඉතින් මේ රාක්ෂ විල ගැන කතා කරද්දී මේ රාක්ෂ විල කියන්නේ රාවණ රජතුමා ශිව දෙවියන්ට පූජා කරන හදපු විලක් කියලා තමයි ඉන්දියාවේ ජනප්‍රවාදවල පවතින්නේ. ඉතින් මේ චාල්ස් හයන් මේ විල්ල හොයාගන්නේ අදහස අරගෙන තියෙන්නේ මේ අනුතත්ත්ව විල පොත්වල සඳහන් වෙන විදිහට තියෙන්නේ හිමාලය අසල. ඉතින් අන්න ඒ අනුවාද මත පමණයි චාල්ස් හයන් මේ විල හොයන්න පටන් ගන්නේ. හැබැයි පොත්වල සඳහන් වෙන විදිහට සඳහන් වෙන ආකාරයට සතර දිශාවන්ට ගංගා 3ක් යනවා. උතුරු, නැගෙනහිර, දකුණු, බටහිර. ඉතින් මේ විලෙන් එහෙම ගංගා 4ක් ගලාගෙන යනවා. මේ ගංගා 4න් එකක දඹදිව හරහා ගලා වසින ප්‍රධාන ගංගා 5කුත් බෙදිලා ගමන් කරනවා කියලා තොරතුරු හම්බෙනවා පොත්වල. ඉතින් ඒ වුණාට ඉන්දියාවේ මේ වගේ ගංගාවක් නෑ. ඉතින් මෙන්න මේක නිසා තමයි ලංකාවේ මේ අනුතත්ත්ව විල තියෙන්න පුළුවන් කියලා අදහස් එන්න පටන් ගත්තේ. මහාවංශයක පරිච්ඡේදයක එනවැල්ල උතුරට අභිමුඛව එසේ නික්ම ගියා වූ නේරංජනා නම් මාතිකාවක්ද අනුතත්ත්ව නම් දැවෙන් නික්ම ගියා වූ භාගීරථී නම් මාතිකාවක්ද එයින් දකුණු දිගට අභිමුඛව නික්ම ගියා වූ මාතිකාවක් කියලා මහාවංශය සඳහන් වෙනවා. මහාවංශයේ බුදුහාමුදුරුවෝ මහියංගනයට වැඩ කරපු කතාවේ එක කොටසක තියෙනවා බුදුරජාණන් වහන්සේ උතුරු කුරුගේ දානය කරලා අනුතත්ත්ව විලේ මහින්ද මහියංගනයට වැඩම කරා කියලා. ඉතින් මේ තැන් ටික එකම එක ළඟ තියෙනවා. නැත්නම් මේක ඉරිදි බලයේ බුදුහාමුදුරුවෝ මේක වලට ගියා වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරද්දී හැම පැත්තම බලන්න. ඉතින් මේක ඒ විදිහට හිතුවොත් ඉරිදි බලෙන් වැඩම කරා නම් අනුතත්ත්ව විලේ දිව්‍යමය තලයකුණක් තියෙන්න පුළුවන්. රාජාවලී කියන්නේ ලංකාවේ ඉතිහාසය හා ලංකාවේ රජ පෙළපත ගැන ලියවිච්ච පොතක්. ඉතින් මේ රාජාවලිය සඳහන් වෙනවා හිමාලය ගැන. ඉතින් ලංකාවේ ඉතිහාසය ගැන ලියවිච්ච පොතක හිමාලය ගැන කොහොමද ලියවෙන්නේ? ඉතින් මේකට තියෙන අදහස තමයි මේ හිමාලය කියන එක ඇවිල්ලා තියෙන්නේ කතික භාෂාවෙන් හිමවත කියන තේරුම යටතේ.
ඉතින් ඒක ලිඛිත භාෂාව දෙද්දි හිමාලය බාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ තිබිච්ච තැනිතලා භූමියක්. හතරස් තැනතිලා භූමියක පිච්ච විරක් සම්බන්ධයෙන් තිබිච්ච හිමාල කඳුකරයක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ පොත කියද්දි ගොඩක් කට්ටියට මතක් වෙනවා දිනනගේ දෝන් පුතා හිමවත යනවා. ඉතින් මෙන්න මේ සඳහන් මේක ගොඩක් වෙලාවට අපි ශ්‍රීපද ස්ථාන නගිද්දී පාවිච්චි කරන කවියක්. ඒ වුණාට මේකේ මේ හිමවත කියලා හඳුන්වලා තියෙන ඇත්තේ සමහරක් විට ශ්‍රීපද ස්ථානයේ ඒ හිමවත වෙන්න පුළුවන් නිසා. මේ වගේම බුද්ධ ඉතිහාසයේ සඳහන් වෙන අහසට නෙරා කන්ද යන අර්ථයෙන් මහානේරු පර්වතය කියලා හඳුන්වපු කන්ද ලිඛිත ඉතිහාසයේදී යද්දී මහා මේරු පර්වතේ බාට පත් වෙලා තියෙනවා. ඉතින් ලිඛිතව මේක දියද්දී එක එක තැන්වල වෙනස් වෙන්න පුළුවන් කියලා මෙතනින් මතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මම මේ සම්බන්ධව කතා කරේ මේක අපේ වීඩියෝ එකේ ඉදිරියට ගොඩක් වැදගත් වෙන නිසා. රාවණ ඉතිහාසයේදී රාවණ රජතුමා වීරම්භවාදයේ කියන පොතේදී රාවණ රජතුමාගේ ගාව තියෙන ප්‍රබලතම අවිතික එක පර්වතයක හැංගුවා කියලා තියෙනවා. පස්සේ රාවණ රජතුමාට මේ වෙලා යක්ෂයන් පිරිසක් සමග නැවත මේ පර්වතේ නැග් කියලා කියනවා. ඊට පස්සේ රාවණ රජය ඇතුළු යක්ෂ පිරිස හිමාලයට රැගලා මේවට මේ ආයුධ වැඩි දියුණු කරන්න අවශ්‍ය භාණ්ඩ අතරගෙන මේ ඇවිල්ලා මේ භාණ්ඩ සහ අවිආයුධ අලුත් වැඩියා කරා කියලා සඳහන් වෙනවා. එතකොට මේ හිමාලය කන්ද මෙන්න මෙතන මේ කියන පොයින්ට් එකෙන් තහවුරු වෙනවා. තියෙන්න පුළුවන් ඉන්දියාවේ නෙමෙයි අනිවාර්යෙන්ම ලංකාවේ කියලා. ලංකාවේ විසින් වැඩිම ගම්මාන තමයි නෝර්වේ. ඒ වගේම ලංකාවේ උසින් වැඩිම තැන තමයි හෝටන් තැන. ඉතින් මේ හෝටන් තැන කියන්නේ තනිකරලා භූමි ප්‍රදේශය. ඉතින් 1996 දී ටී.ආර්. ප්‍රේමරත්න කියලා පුද්ගලයෙක් මේකේ තියෙන පස්සාම්පලේ එකකින් මේ භූමියේ ඕක් සහ බාල්ලි වගා කරලා තියෙන භූමි ප්‍රදේශයක් කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ හෝටන් තැන්තලා භූමියේ ඒ කාලේ තිබිලා තියෙනවා යම්කිසි ශිෂ්ටාචාරයක්. ඉතින් අන්නේ ශිෂ්ටාචාරයේ වගා කරපු දේවල් වල පස්සාම්පල් තමයි මේ පුරාවිද්‍යාලයට හම්බෙලා තියෙන්නේ. මේ වගාවන් හෝටන් තැන්න ප්‍රදේශය කරලා තියෙන්නේ මීට අවුරුදු 10,000ටත් 15,000කටත් අතර කාලයකදී කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ හෝටන් තැන්නේ ඇත්තම නම් මොකක්ද කියලා දන්නවද? මහා එලි තැන්න. ඒක මම නිකන් මතක් කරේ. ඉතින් අපි අපේ වීඩියෝ එකේ වැදගත් කාරණා ටික දැන් මේක අනුව තහවුරු වෙනවා මේ මහා එලි තැන්න තිබිච්ච ප්‍රදේශය මීට කලින් යුරෝපයේ වින්ටර් ක්ලයිමේට් එක තරම් සීතලක් මෙහෙ තිබිලා තියෙනවා. ඒ වගේම විවිධ හිමත් ඇතුලේ තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? අපි ඒ කියන්නේ ඉදිරියට කතා කරමු. ඉතින් මේ
ඉතින් අපි දන්න මහා එළිතැන්න කියන ප්‍රදේශෙට හිමවත කියන ළම ඉස්සර බෞද්ධ කරා කියලා හිතන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන සඳහන් වෙනවා ක්‍රිස්තුපූර්ව 8 වෙනි ක්‍රිස්තුපූර්ව 8 දී ලියවුණු ග්‍රීක පොතක් වෙන The Natural History කියන පොතේ. මේ පොත ලියන්නේ ප්ලීනි ද එල්ඩර් කියලා ග්‍රීක ඉතිහාසයේ ඉන්න විශිෂ්ට කතුවරයෙක්. ඒ පොතේ මේ විදිහේ සඳහනක් තියෙනවා. මේ රට අභ්‍යන්තරයේ මෙගිස්බා නම් විලක් ඇති බවද ඔහු අපට දන්වා සිටියෙමු. සතවුන් 375 වට ප්‍රමාණයෙන් සහ තනබිම් පමණක් අඩංගු සරුසාර දූපත් මේ වැවේ තිබෙන බව ඔවුන් අපට දන්වා සිටියේ මෙහි ගංගා දෙකක් මතුවන බවත් ඉන් එකක් පේලි සින්ඩස් ලෙස නම් කර ඇති බවත්ය. ඒ අතුගංගා තුනකින් එම නම ඇති නගරය අසල වරායට ගලා යයි. ඉතින් 1960 දී ජර්මානු විද්‍යාඥ පිරිසක් ශ්‍රී ලංකාවේ ඇවිල්ලා මේ සම්බන්ධව පරීක්ෂණ කරලා තියෙනවා. ඉතින් අර මම මුලදී කියපු ගංගා ගල වසින අනෝපත්ත විලේ අර අතුගංගා වලට බෙදී යනවා කියලා මම කිව්වනේ. ඉතින් අන්න එතනින් අර මම මුලින් කියපු ඡේදයට අනුව අර ඒ ගඟට නම් වටේ තියෙන ප්‍රදේශය අනුව කියලා. ඉතින් මේ සඳහන් කරලා තියෙන්නේ ගොඩවාය පැරාය ගැන වරාය කියලා ඒ ජර්මානු විද්‍යාඥයෝ සොයාගන්නවා. ඉතින් මේකෙන් වෙච්ච දේ තමයි මේ අසල තිබිලා ගොඩක් ගොඩනැගිලි සහ වෙනත්ම ශිෂ්ටාචාරයක් තිබිච්ච බවට තහවුරුත් කරගන්නවා. ඉතින් මේකෙන් අතුගංගා බෙදී යනවාද කියලා බැලුවොත් වලවේගංග අතුගංගා 3කට බෙදලා ගිහිල්ලා තමයි මුහුදට වැටෙන්නේ. ඉතින් මේකට මේ පොත ලියපු ප්ලීනි ඇරෙන්න තව ගොඩක් කට්ටිය මේ සම්බන්ධව ඉතිහාසයේ හොයලා කරුණු රැස් කරලා තියෙනවා. මේ අතර මිසරාන් ගවේෂකෙක් එක්ක වැඩේ ජෝන් මැක්කෝර් කියන ගවේෂකයාත් ලංකාවේ තිබිච්ච මේ වගේ විලක් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් මම කිව්වා වගේ පස්ස යට පස්සංජු සලකල බලද්දී ජලජශාක පරාගන අංශු වගේම ජලජංශු හම්බෙලා තියෙනවා. මේවයි කාබන් කාල නිර්ණය කරලා බලද්දි මේ අංශු අවුරුදු 15000කටත් එහා අතීතයකට අයිති කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ ලංකාවට හිම වැටිච්ච කාලේ මේ හිම තට්ටු වලට යටින් තිබිලා තියෙනවා විශාල විලක්. ඉතින් ඒ විලේ තමයි මේ අංශු හොයාගෙන තියෙන්නේ. ඉතින් මේකේ සම්බන්ධව දඹුල්ල රජමහා විහාරේ තියෙනවා එක චිත්‍ර සටහනක්. ඉතින් ඒකේ මහා මේරු පර්වතය, ඒ වගේම අනෝතත්ත විල සහ සතර දිශාවන්ට ගලා යන ගංගා ඒකේ කොටස් 5කට බෙදලා ගලාගෙන යන තවත් ගංගා පහක් හොයාගෙන තියෙනවා. ඉතින් මේකේ අර උතුරට මහවැලි ගඟත් දකුණට වලවේ ගඟත් බස්නාහිරට කැලණි ගඟත් යන විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කැලණි ගඟ යන දිශාවේ හරියටම තියෙනවා මහානේරු පර්වතය. ඉතින් මේ මහානේරු පර්වතය බොහෝ වෙලාවට මේ මතේ අනුව ගන්න පුළුවන් සිරිපාද නැත්නම් ශ්‍රීපාදස්ථානයේ සමනල අඩවියට කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් නැගෙනහිරට ගලාගෙන යන
ගාවේ අතු ගංගා පහකට බෙදිලා දඹදිව හරහා ගලා බසිනවා. ඉතින් ලංකාව දඹදිව නම් මෙන්න ඒ ගංගා පහ. ඉතින් දැන්ට ඉතිහාසඥයෝ හිතලා තියෙන්නේ මෙන්න මේ ගංගා පහ තමයි කියන්නේ. උමාඔය, ගල්ඔය, කුමුක්කන්ඔය, මැණික්ගඟ හා කිරිඳිඔය තමයි මේ ගංගා පහ. ඉතින් මේකේ බටහිර දිශාව සහ ඉතුරු දිශා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන මේ නැගෙනහිර දිශාවේ නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක දෙයක් මම කියන්නේ. මේ උමාඔය ගලාගෙන එන්නේ මධ්‍යම කඳුකරේ තියෙන භූගත විලකින් කියලා සඳහනක් තියෙනවා. ඉතින් ඒ චිත්‍ර සටහනේදී එක ගංගාවක් ගලාගෙන ඇවිල්ලා එක විලකට එකතු වෙලා අන්න ඒ විල හරහා තමයි ගංගා පහ ගලාගෙන යන චිත්‍ර සටහනේ ඇඳලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් සාක්ෂියක් විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ උමාඔය ආරම්භ වන භූගත විල තියෙනවා කියලා දැන්ට අනුමාන කරන්නේ ඇල්ල ප්‍රදේශයේ. ඉතින් වචනය අනුව ජට්ටපාචීන සූත්‍රයේ සඳහන් වෙනවා මේ හටගන්න එක් ගංගාවකින් තමයි දඹදිව හරහා ගලා බසින ප්‍රධාන ගංගා පහක් ඇති වෙලා තියෙනවා. අචිරවතී සරබු මහේ කියන ගංගා තමයි මේ ගංගා පහ. එතකොට සමනල කන්ද කියන්නේ මහානේරු පර්වතේ නම් මහානේරු පර්වතයේ අසල තියෙනවා කියන සප්ත කන්‍යා කන්ද මොකක්ද? ඉතින් මේ කන්ද තමයි සමනල කන්ද ගාව තියෙන සන්ධ්‍ය කුමාරි කන්ද. ඉතින් මේ අමතත්වයෙන් උතුරට ගලාගෙන යන ගංගාවේ ගාව තිබුණා කියනවා ජනපසේ විදුලෙන්. මේ වගේ ලෙන් කිහිපයක් ගැන මහවැලි කන්ද අසලින් ජනතාවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මහවැලි කන්ද ගලාගෙන යන ප්‍රදේශයේ අසෝබුදු සේල ජීවත් වෙච්ච ලෙන් තුනක් තිබුණා කියලා. ඉතින් එතකොට මේ කතාවේ එතන පොඩි සාක්ෂියක් ඇති වෙනවා. ඉතින් අපේ රට ඉස්සර සතර මහා හිලේ කියලා තමයි හඳුන්වන්නේ. මෙතනිනුත් කැලණි ගඟ පලාගෙන යන ප්‍රදේශයේ නාග වංශයක්, මහවැලි ගඟ පලාගෙන යන ප්‍රදේශයේ යක්ක වංශයක්, වලග්‍රේ ගංගා ආශ්‍රිත ප්‍රදේශයේ රාක්ෂ වංශයක්, උමාඔය ආශ්‍රිත ප්‍රදේශයේ දේව වංශයක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේ දේව වංශ ජීවත් වෙච්ච ප්‍රදේශය දේවහෙළය කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ දේව වංශය ජීවත් වෙච්ච දේවහෙළය දැන්ට මතයක් ගොඩනැගිලා තියෙනවා. අනිවාර්යෙන්ම දඹදිව වෙන්න ඕනි කියලා. මම ඊට කලින් කතා කරපු සිටියවට සමානම සිටියමක් තියෙනවා බලංගොඩ කොට්ටිපුල් රජ විහාර ස්ථානය. ඉතින් මෙන්න මේ සඳහන් වෙන මේ මහා ඊතැන්න සහ ශ්‍රීපාදස්ථානයේ අයිති භූමිය අයත් වෙනවා කියන්නේ හෙළ සිරිත නැත්තම් හෙළ මළුව කියන නමින් තිබෙන ප්‍රදේශයට කියලා සඳහන් වෙනවා. ඒ වුණාට මේ ලංකාවේ අනෝතත්ත විල තියෙන්න පුළුවන් කිය ස්ථාන ගැන බැලුවොත් මේක බුද්ධ ඉතිහාසයත් එක්ක පරස්පර වෙනවා. ඒකට හේතුව මේක ඕනම දිව්‍ය තලයක තියන්නත් පුළුවන්. ඒ වගේම මේ අනෝතත්ත විල අසල වටේට තියෙනවලු කඳු පන්ති විශේෂය. ඉතින් මේ කඳු පන්ති වලට මොකද්ද උනේ? මෙතන තිබිලා තියෙනවා හරියටම අනෝතත්ත විල වටේටම කඳු පහ. ඉතින්
ඒ අතරින් ඒ කඳු පහ මොනවද කියලා මම දැන් කියන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි කාලි කූටය. දෙවෙනි එක තමයි ගන්ධමාදන කූටය. තුන්වෙනි පර්වතයේ විදියට චිත්‍රකූටය හැඳින්වෙනවා. හතර කෛලාශ කූටය, පහ සුදර්ශන කූටයක් දෙනවා. හෝටන්දැන් ප්‍රදේශය විල්මන් තලාව කියලා අතීතේ ඉඳලා හඳුන්වනවා. ඒකට හේතුව අපිට ඉතිහාසයෙන් හොයලා බලද්දී අනෝතත්ත විල වටේට එවැනිම විශාලත්වයෙන් තියෙන විල් 6ක් තිබිලා තියෙනවා. ඉතින් මේ විල්මන් තලාව සම්බන්ධව මම කතා කරන්න තවත් වීඩියෝකින් බලාපොරොත්තු වෙනවා. බුද්ධ ඉතිහාසයේ සමහර තැන්වල සඳහන් වෙනවා මේ විල් අනෝතත්ත විල ගාව තිබිච්ච විල් ඔක්කොම සැතපුම් මේ කතා මුනි සදාගේ ෆීඩි කියලා තියෙනවා. තැත්‍රොබේන් වල මැද්දේ ඉතින් ලංකාව මැද්දේ විශාල විලක් තිබිලා තියෙනවා කියනවා. ඉතින් මේක අසල තිබිලා තියෙන විල් වල විශාලත්වය වර්ග අඩි 375ක් පමණ වෙනවා. ඉතින් මම මුලින් සඳහන් කරා වගේ මේ අනෝතත්ත විලත් එක්ක ලංකාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ලංකාවට ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ආටානාටි සූත්‍රයේදී සඳහන් වෙනවා. අපි ඉතුරු දේවල් ගැන කතා කරන්න කලින් මුලින්ම කතා කරන්න මම මේ සම්බන්ධව තොරතුරු හොයාගත්ත ග්‍රන්ථ වෙනවා. මුලින්ම රාජාවලිය, ධර්ම ප්‍රදීපිකාව ග්‍රන්ථය හා මිල්නද ප්‍රශ්නය කියන පොතේ තුත් මේ ගැන සඳහන් වෙනවා. ආටානාටි සූත්‍රයේ විසුණු රජතුමාගේ මාලිගාව තිබුණා කියන්නේ විලක් අසල. ඒ විලත් එක්ක තිබිච්ච රාජධානිය අලකේශ්වර කියන රාජධානියක් කියලා සඳහන් වෙනවා. මේ පුරේ තමයි ඉපැරණි ඉතිහාසයේ අලංකාරපුරය කියලා හඳුන්වන්නේ. මේ අලකේශ්වර පුරේ මැද්දේ තමයි අනෝතත්ත කියන විදිහට තියෙන්නේ. මෙතන තිබිච්ච ජනාවාස කරන්නේ කොටක් තිබිලා තියෙනවා. ඉතින් මේ අලකේශ්වර පුරේ අසල තිබිච්ච මේක අනෝතත්ත ගාව තිබිච්ච මිනිස්සු ශිෂ්ට සම්පන්නව ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ જાතියක් තමයි අපි. ඒ වගේම මම මේ කතාව ඉවර කරද්දී ඒ කට්ටියන්ගේ ඔළුව වලටත් දෙයක් දෙන්න හිතුවා. ඉතින් අපි විජයකුවෙන් කතාව අහලා තියෙනෝනේ. හැබැයි දැන් ඉන්න ඉතිහාසඥයෝ මේක මේ අපේ රටේ ඉතිහාසයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ විජය කියන්නේ මේ ලංකාවට ආපු එක්කෙනෙක් නෙමෙයි. මේක මේ සාහිත්‍යමය අදහසකින් හදපු දෙයක් කියලා තමයි කියන්නේ. ඉතින් ලංකාව හිටපු රජ පෙළවතේටම තමයි මේ පණ්ඩුකාභය වගේ කට්ටිය අයිති වෙන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ කතාවක් කරන වඩනගෙන හේතුව තමයි කුවේණි සිංහලෙන්. ඒක තමයි අපේ හිල සංස්කෘතිය. එතකොට විජය කියන්නේ දෙමළ කෙනෙක්. ඒ කියන්නේ ඉන්දියාවෙන් ආපු. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ දකුණු ඉන්දියානු සංස්කෘතිය ලංකාවට ඇවිල්ලා ලංකාව විනාශය සිද්ධ වෙච්ච විදිය. ඉතින් මේ සම්බන්ධව රජයේ කිසිම සොයා බැලීමක් නැහැ. ඉතින් ඒ වගේ දෙයක් ගැන හොයලා බලන්න ඕනේ
රජය පවා ළඟදී දඬු මොණ්ඩර ගැන රජය හොයනවා කිව්වට පස්සේ ජනමාධ්‍ය පවා මේක ගැන වර්ධවටහාගෙන ඒව ගැන ප්‍රශ්න කරන්න. කෝ එහෙනම් මේ ඉතිහාසය කියලා ඒ කට්ටිය ප්‍රශ්න කරේ. ඉතින් අන්න ඒ වගේ අදහස් තියෙද්දි ලංකාවට ඒ වගේ දේවල් හිතන්නත් බෑ. ඉතින් හැමෝම ඒ දේවල් ගැන හිතලා අපේ ඉතිහාසය අපි හොයාගන්නවට කැමති වෙන්නත් ඕන. නැත්තම් අපිට එහෙම මිනිස්සු හිතුවේ නැත්තම් අද වෙනකොට මෙලහකටත් අපි ඉරහැඳ දක් කියන්නේ ඉර කියන්නේ තරුවක් කියලා වගේම හඳ දෙයියෙක් කියලා නෙමෙයි කියලා විශ්වාස කරන්න නැතුව ඉන්න එක නෑ කියලා මට හිතෙනවා. ඉතින් මේ දේ තුන් මතක තියාගෙන අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔය කට්ටියන්ට අපේ YouTube channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට යනවා හිතන්න දෙයක්වත් තියාගෙන